පිරමීඩ පිරමීඩේ කිව්ව ගමන් ඔලුවට එන්නේ ලොකු ගල් වලින් හැදුණු ත්‍රිකෝණාකාර මමීස්ත වල දාපු විශාල සොහොන්ගයක්. ඒ වුණාට මේවා අවුරුදු 4500කට කලින් හදපු පිරමීඩ. මේවා හදපු එකම එක ගලක් ටොන් 80ක් විතර බරයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය බස් 6ක විතර බරක් එක ගලකට තියෙනවා. අද අපි මේ තරම් බර ගලක් කිලෝමීටර් ගාණක් ගෙනියන බර වාහන වගේම ඒවට අදාළ යන්ත්‍ර ඕන කරනවා. ඒත් මීට අවුරුදු 4500කට විතර කලින් මේ දේවල් ඒ මිනිස්සු කළේ කොහොමද? ඔවුන්ට ඒ කාලේ මේ වගේ දියුණු තාක්ෂණයක් තිබිලද? නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන්. මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක් කියලා. එහෙම නැත්නම් මේ පිරමීඩ කියන්නේ අපි හිතනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්ද? ඔයා හිතනවා ඇති මේක පිරමීඩ ගැන කියන සාමාන්‍ය කතාවක් කියලා. හැබැයි මේ වීඩියෝ එකෙන් පස්සේ පිරමීඩ ගැන ඔයාගේ හිතේ තිබුණු හැම අදහසක්ම වෙනස් වෙන්න පුළුවන්. මොකද අද අපි කතා කරන්න යන්නේ මේ අద్භූත වස්තුන් ඇතුලේ සැඟවුණු අදටත් විද්‍යාවට හොයාගන්න බැරි අභිරහස් ගැනයි. මේ කතාවේ හැම මොහොතක්ම ඔයාට අලුත් දෙයක් හමු වේවි. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකල් අපිත් එක්කම රැඳිලා ඉන්න. අද අපි කතා කරන්න යන්නේ මිනිස් ඉතිහාසයේම විසඳගන්න බැරි වුණු අභිරහසක් ගැන. මුලින්ම අපි මේකේ මූලික කාරණා ටිකක් කතා කරලෙමු. පිරමීඩ කියන්නේ කවුරුත් දන්න විදියට ඊජිප්තුවේ බලවත්ම පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගෙවල්. හැබැයි මේවා ඒකට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. පැරණි ඊජිප්තු ජාතිකයන් විශ්වාස කළා මරණය කියන්නේ අලුත් ජීවිතයක ආරම්භය කියලා. ඒ නිසාම ඔවුන්ගේ පාරාවෝ රජවරුන් මිය ගියාට පස්සේ ඔවුන්ගේ ශරීරය හොඳින් ආරක්ෂා කරලා ඒ කියන්නේ මමීකරණය කරලා මේ මහා සොහොන් ගෙවල් ඇතුලේ තැන්පත් කළා. ඔවුන් හිතුවේ මේ සොහොන් ගෙවල් ඇතුලේ මියගිය ශරීර ආරක්ෂිතව තිබුණොත් රජුගේ ආත්මයට ආයෙත් මේ ශරීරයටම ඇවිල්ලා අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් කියලා. ඒ විතරක්ම නෙවෙයි. මේ පිරමීඩයේ හැඩයත් නිකන් හැඩයක් නෙවෙයි. ඒක හරියට හිරු දෙවියන් වන රාගයේ කිරණ උඩට විහිදෙනවා වගේ. ඒ අය විශ්වාස කළා මියගිය රජුගේ ආත්මය මේ පිරමීඩයේ උඩින් හිරු දෙවියන්ගේ ලෝකෙට යනවා කියලා. ඉතින් මේ හැමදේම කියනකොට ඔයාට හිතෙන්න පුළුවන් මේක නිකම්ම සොහොන්ගයක් විතරයි කියලා. හැබැයි මේවායේ තියෙන අරුම පුදුම රහස් ගැන දැනගත්තම ඔයාට මේක සොහොන්ගයක් කියලා හිතන්නවත් අමාරු වෙයි. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර මේ කියන දිශා හතරටම හරියටම ගැලපෙන්න මේ පිරමීඩ හදලා තියෙනවා. මේකේ තියෙන අපූර්වම දේ තමයි මේක අද තියෙන Google Map, GPS වගේ දියුණු තාක්ෂණයන් පාවිච්චි කරලා ගහපු ලයින් එකකටත් වඩා නිර්වද්‍යයි. අද ඉන්න ඉංජිනේරුවන්ට මේක කොහොම කළාද කියලා තේරුම් ගන්නවත් බෑ. ඒ කියන්නේ පැහැදිලි වෙනවා ඒ කාලේ මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න අවශ්‍ය දැනුම සහ හැකියාව තිබුණ කියලා. දැන් අපි යමු මේ කතාවේ ඊළඟ කොටසට. මේ මහා ගොඩනැගිල්ල හදපු මිනිස්සු ගැන සහ ඔවුන් මේ ගොඩනැගිල්ල හැදුවේ කොහොමද කියන එක ගැන කතා කරන්න. අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහලා තියෙන ලොකුම මිත්‍යා කතාව තමයි පිරමීඩ හැදුවේ වහලුන් කියලා. ඒක කිව්ව ගමන් ඔයාට එක කාටුන් එකක් මතක් වෙන්න ඕන. මතක් වුණා නම් කාටුන් එකේ නම කමෙන්ට් කරන් යන්න. හැබැයි කාටුන් වල විතරක් නෙමෙයි. හොලිවුඩ් චිත්‍රපටවලත් එහෙමයි පෙන්වන්නේ. මේක අද වෙනකොට සම්පූර්ණයෙන්ම බොරුවක් වෙලා තියෙනවා. පිරමීඩ අවඩ කරපු පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තියෙනවා මේවා හැදුවේ වහලුන් නෙවෙයි. හොඳට පුහුණු කරපු හොඳින් කෑම බීම අරගත්ත ගෞරවයෙන් සැලකූ නිදහස් කම්කරුවන් කියලා. ඔවුන් නවාතැන් ගත්ත ගම්මාන, ඔවුන් කෑම උයපු කුස්සි, ඒ වගේම ඔවුන්ගේ සොහොන් පවා හමු වෙලා තියෙනවා. මේ කම්කරුවන්ගේ සොහොන් ගෙවල් වලින් හොයාගෙන තියෙන දේවල් වලින් තහවුරු වෙනවා ඔවුන්ට සැලකුවේ රජවරුන්ට සලකන විදියටමයි කියලා. ඔවුන්ට අවශ්‍ය හැමදේම දීලා තියෙනවා. මේකෙන් පේනවා පිරමීඩ හදලා තියෙන්නේ මේ රටේ මිනිස්සු එකට එකතු වෙලා. රටට තිබුණු ආදරය සහ රජුට තිබුණු ගෞරවය නිසා කරපු මහා ව්‍යාපෘතියක් කියලා. හැබැයි ඒ කාලේ තිබුණු තඹ වලින් හදපු අත්ආයුධ වලින් නම් මේ තරම් විශාල පරිපූර්ණ ගල් කැපුවේ කොහොමද කියන එක අදටත් අභිරහසක්. දැන් අපි කතාවේ වඩාත්ම වැදගත් කොටසට යමු. මේ අතිවිශාල ගල් කිලෝමීටර් ගාණක් ඈත තියෙන ගල් කොඩි වලින් අරන් ආවේ කොහොමද? මන් මෙතන ගල් කොඩි කියලා අදහස් කළේ ගල් කපන තැන. මේක ප්‍රධාන මත කිහිපයක්ම තියෙනවා. සමහර විට නයිල් ගඟේ ඔරුමගින් මේ ගල් ගෙනාවෙන්නත් පුළුවන්. ඒත් තවත් මතයක් තමයි ඒ අය තෙත් වැලි මතින් මේ ගල් ඇදගෙන ආව කියන එක. වැලි වල වතුර දැම්මහම ෆ්‍රික්ෂන් එක. ඒ කියන්නේ ඝර්ෂණය අඩු වෙනවා. මේක අද නම් විද්‍යාවට අලුත් දෙයක් නෙවෙයි.
හැබැයි අවුරුදු 4500කට කලින් ඒ මිනිස්සු මේක දැනගෙන හිටිය කියන එක හිතා ගන්නවත් පුළුවන්ද? හරි. දැන් අපේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන දැන්ට ආවා. එහෙනම් මේ ගල් කොහොමද මේ තරම් උසකට ඉස්සුවේ? මේක තමයි පිරමීඩ ගැන තියෙන ලොකුම අභිදහස. මේකට එක උත්තරයක් නැහැ. මේකට විවිධ මත තියෙනවා. මේ මතයට අනුව පිරමීඩ උස වෙනකොට ඒ වටේට ඇල්මාර්ග හදලා ඒ මතින් ගල් උඩට ඇද්දා. ඇලමාර්ග කියලා කිව්වේ මන් වතුර යන ඇලමාර්ග නෙවෙයි. යම්කිසි ආනතියක් තියාගෙන ඇදේට හදපු මාර්ග. හැබැයි මේකෙන් හැදෙන ඇලමාර්ගයට විතරක්ම ගල් විශාල ප්‍රමාණයක් ඕන වෙනවා. මේ මතය තමයි දැන් ගොඩ දෙනෙක් පිළිගන්නේ. ඒ කියන්නේ පිරමීඩය ඇතුළත රවුමට කැරකිලා යන ඇලමාර්ගයක් තිබුණ කියන එක. ඊටත් වඩා පුදුමයට කාරණය තමයි මේ ගල් තියලා තියෙන එක. මේව අතරේ රේසර් බ්ලේඩ්යක්වත් දාන්න බෑ. ඒ තරම් නිර්වද්‍යයි. මේක අතින් කළා කියලා හිතන්නවත් බෑ. හැබැයි මේ හැම දෙයකටම වඩා අමුතු මතයක් තියෙනවා. ඒ තමයි ඒ අය මේ ගල් කැපුවේ නැහැ. ඒව නිර්මාණය කළා කියලා. ඒ කියන්නේ ඒ අය හුණුගල් වගේ දේවල් අරගෙන ද්‍රාවණයක් හදලා ඒක අච්චුවේ තුලට දාලා මේ ගල් හැදුවා කියලා. මේ මතයට අනුව ඒ නිසා තමයි ගල් අතර මේ තරම් නිර්වද්‍යතාවයක් තියෙන්නේ. මේ මතය 100%ක්ම නිවැරදි කියලා කියන්න බෑ. හැබැයි විද්‍යාඥයින්ට සමහර ගල්වල මයික්‍රෝ ස්ට්‍රක්චර් එක ස්වාභාවික ගල් වලට වඩා වෙනස් බවක් හොයාගන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ මතය සම්පූර්ණයෙන්ම බොරු කියලා කියන්නත් බෑ. අපි කතාවේ හොඳම තැනට ආවා. පිරමීඩ ගැන අපි මෙච්චර කාලයක් හිතපු දේවල් වෙනස් වෙන්න යන මොහොත තමයි මේ. 2017 වසරේදී ජපන් සහ ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් මවුන්ට් රේඩියෝග්‍රැෆි කියන තාක්ෂණය පාවිච්චි කරලා ගීසාහි මහා පිරමීඩය ඇතුළත ස්කෑන් කරලා බැලුවා. මේක සාමාන්‍ය එක්ස්රේ එකකටත් වඩා ගොඩක් වෙනස්. මියෝන් අංශ මගින් පිරමීඩය ස්කෑන් කරපු ඒ අයට පිරමීඩය ඇතුලේ යම්කිසි කෙනෙක් නොදකපු විශාල හිස් අවකාශයක් තියෙන බව හොයාගන්න ලැබුණා. මේක මීට අවුරුදු 4500කට කලින් හදපු කාමරයක් නෙවෙයි. ඒක විශාල අවකාශයක්. මේක මොකටද? මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක ඇතුළට ගියේ කොහොමද? මේ ප්‍රශ්න වලට අදටත් උත්තරයක් නැහැ. පුරාවිද්‍යාඥයෝ මේක ගැන විවිධ අදහස් කියනවා. ඒත් මේක ඇත්තට මොකක්ද කියලා තාම කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ පිරමීඩය ඇතුලේ අදටත් අපි නොදන්න රහස් ගොඩක් තියෙන්න පුළුවන්. අපි කතාවේ අවසාන කොටසට ආවා. මේක ඇහුවම මේ කතාව ඔයා විශ්වාස කරයිද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් මේක තමයි කතාවේ වැදගත්ම කොටස. අද අපි කතා කරමු මේ හැම දෙයකටම එක හේතුවක් තියෙනවා කියලා සමහර අය කියනවා. ඔවුන් විශ්වාස කරන්නේ පිරමීඩය හැදුවේ මිනිසුන් නෙවෙයි කියලා. අවුරුදු 4500කට කලින් අද දින තාක්ෂණයට වඩා උසස් තාක්ෂණයක් තිබුණා කියලා සමහර විද්‍යාඥයින් පවා විශ්වාස කරනවා. ඒක විශ්වාස කරන්න බැරි නම් ඔවුන් කියන්නේ පිරමීඩ හැදුවේ පිටසක්වල ජීවීන් කියලා. ඔවුන් මේ මතයට හේතු කිහිපයක්ම ඉදිරිපත් කරනවා. මේ පිරමීඩ තුන එකිනෙකට තියෙන දුර සහ පෙළ ගැස්ම අහසේ තියෙන ඔරායන් තාරකා රාශියේ තරු තුනට හරියටම ගැලපෙනවා. මේක හම්බයක් වෙන්න පුළුවන්ද? ඒ කාලයේ තිබුණු ආයුධ වලින් කරන්න බැරි තරම් නිර්වාදිතතාවයක් මේ ගල්වල තියෙනවා. ඇත්තරම මේ හැම දෙයකටම උත්තරේ අපි නොදන්න දෙයක්ද? නැත්නම් අවුරුදු 4500කට කලින් මිනිස්සු මේ තරම් දක්ෂ වුණාද? මේ ප්‍රශ්නෙට උත්තරේ අදටත් මේ පිරමීඩ ඇතුලේ සැඟවිලා තියෙනවා. මම දැන් කියන්න යන දේ නම් කතාවෙන් පිට. ඔයාලා බලලා තියෙනවද දන්නේ නැහැ ප්‍රෙඩිටර් ෆිල්ම් එක. ඒක පිටසක්වල ජීවීන් ගැන ස්ටෝරි එකක් තමයි යන්නේ. ඒ සීරියස් එකේ එක ෆිල්ම් එකක ඒ කට්ටිය පෙන්නනවා මේ පිරමීඩයක් ගැන. මට හරියටම මතක නැහැ ස්ටෝරි එක නම්. ඒත් ඒ ස්ටෝරි එකෙන් පෙන්නනවා පිරමීඩ එක පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් තියෙයි කියලා. ඒ වගේම ට්‍රාන්ස්ෆෝම් ෆිල්ම් වලත් මේ පිරමීඩ ගැන පෙන්නනවා. මේ විදිහට මේව පෙන්වන්නේ මොකක් හරි මිත්‍යාවක් හරි අභිරහසක් හරි ඇති කියලා මම පෞද්ගලිකව හිතනවා. ඉතින් මේ තමයි අද අපි කතා කරපු ඊජිප්තු පිරමීඩය වල පුදුමාකාර කතාව. ඔයා මේ වීඩියෝවේ අන්තිම වෙනකල් හිටියනම් ඔයා දැන් දන්නවා මේවා ඇයි හැදුවේ, කොහොමද හැදුවේ සහ අදට නොවිසඳුණු රහස් මොනවද කියලා. ඔයා මේ කතාව ගැන හිතන දේ පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට කියන්න. ඒ වගේම මේ වීඩියෝවට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් අලුත් පුදුම හිතෙන කතාවකින් අපි ආයෙ හමු වෙමු. සුබ දවසක්.